ඔන්න ඉතින් මං අද ආවේ මගේ ලොකු ප්‍රශ්නයකට මට විසඳුමක් හම්බුණා. ඒක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් ගිය දවස් ටිකේම මම ටිකක් අවුරශ්මිය ගොඩාක් තියෙන ප්‍රදේශයක ෂූටින් කරා. ඉතින් ඒකත් එක්ක මට ප්‍රශ්න කිහිපයක් ආවා. ඒ ප්‍රශ්න වලට මට හොඳ විසඳුමක් හම්බුණා. දැන් අවුවත් එක්ක අපි ෂූටින් කරද්දී අවුවත් එක්ක ගොඩාක් මම වැඩ කරද්දී මගේ කොණ්ඩේ ගොඩක් වේරෙන්න ගත්තා. මගේ කොණ්ඩේ ගොඩක් යන්න ගත්තා. එකක් යන්න හේතුව තමයි ඒ ප්‍රදේශයේ තිබ්බ වතුර මට හුරු නැති එක. ඉතින් මේ හැම දෙයකම එක්ක මම ඉඳී මගේ කොණ්ඩේ ගොඩාක් ගියානේ. ඊට පස්සේ මම මගේ යාළුවත් එක්ක කතා කරාට පස්සේ එයා මට විසඳුමක් දුන්නා. ඒ තමයි මෙන්න මේ දෙක. මේ දෙක හර්බල් බ්ලිස් එකේ රෝස්මරි ඔයිල් එකයි රෝස්මරි වෝටර් එකයි. මේක අපි පාවිච්චි කරන්නේ ඔයා නාන්නකොට මේකෙන් බිලි කීපයක් වගේ ස්ක්‍රබර් දාලා හොඳට මසාජ් කරලා පැයකමාරක් වගේ ඉඳලා ඔයාට ඒක වොෂ් කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ කොණ්ඩේ හොඳට වේලුණාට පස්සේ මේ රෝස්මරි වෝටර් එකෙන් මේක කොණ්ඩේට ස්ප්‍රේ කරන්න පුළුවන්. චුට්ටක් ඇල් තියලා හොඳට ස්ප්‍රේ කරන්න පුළුවන්. ඒකත් එක්ක ඔයාගේ කොණ්ඩේ හැලෙන ප්‍රමාණය, කොණ්ඩේ ඩ්‍රයි වෙන ප්‍රමාණය, කොණ්ඩේ යන ප්‍රමාණය සහ ඔළුවේ හිස් වගේ තියනවා නම් ඒ හැමදේම නැති වෙලා යනවා. ඉතින් මට මේකට හොඳ විසඳුමක් හම්බුනේ. ඉතින් තමයි මම මේක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. මම මේක පාවිච්චි කරන මාසයක් වගේ කාලේ ඉඳන් මේ මගේ දෙවෙනි බොටල් එක ඔයාලත් පාවිච්චි කරලා බලන්න. ඔයාලට හොඳ ප්‍රතිඵලයක් හම්බ වෙයි. මේකේ සංඝටක ඉතාමත් හොඳ දේවල් උළුහාල්, රෝස්මෙරි ඔයිල්, මිනි වගේ දේවල් තියෙන හින්දා කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මේක පාවිච්චි කරලා බලන්න. ඉතින් මටත් හොඳ ප්‍රතිඵල හම්බුනේ තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. හර්බල් බ්ලිස් එකේ රෝස්මෙරි ඔයිල් එකයි රෝස්මෙරි වෝටර් එකයි.